අක්ෂලා මොකද හිතන්නේ හොඳ ලීඩර් කෙනෙක් ළඟ කියන්නේ දිනන ලීඩර් කෙනෙක් මොනවද තියෙන්නේ? මම හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි මම හැම වෙලේම කියන දෙයක් තමයි ලීඩර් ලීඩ් බයි එක්සැම්පල් එකක් එන්න ඕනේ. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් අපේ ටීම් මෙම්බර්ස්ලාට හරි අපි ෆලෝ කරන අයට හරි අපි කියනවා නම් ඒක අපි කරන්න ඕනේ කියන එක මම ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඉතින් මම හිතන්නේ මම ඒක හැමදාම මම අවුරුදු 10ක් පුරාවටම මගේ රෝල් එක ඇතුළේ මම හිතන්නේ මම ඒක හැමදාමත් කරපු කෙනෙක්. සහ මම හිතනවා ලීඩර් කෙනෙක් අනිවාර්යයෙන්ම self belief එක. ඒ කියන්නේ තමන්ව විශ්වාස කරන තරමට තමයි මං හිතන්නේ අපේත් එක්ක මේ ජර්නි එක යන අය තමන්ව විශ්වාස කරන්න පටන් ගන්න. මොකද ඒක මං හිතන්නේ ලොකු ශක්තියක්. මොකද තමන්ගේ ලීඩර් කරන දේ කියන කෙනෙක් වුණාම කියන දේ කරන කෙනෙක් වුණාම මං හිතන්නේ ඒ ෆලෝ කරන අපේ ටීම් මෙම්බර්ස්ලා නැත්නම් අපිත් එක්ක මේ හීනවලට යන අපේ ටීම් එක ජොයින් වෙලා හැම මෙම්බර් කෙනෙකුට මං හිතන්නේ හරි ලස්සනට යාගේ ජර්නි එක යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ලීඩර් කෙනෙක් වුණාම අපි හැම වෙලෙම කතා කරනවා ලීඩර්ස්ලාට ඩිසිප්ලින් තියෙන්න ඕනේ, ඇටිටියුඩ් එක ගැන කතා කරනවා. මේ ඔක්කොමත් එක්ක ලීඩර් කෙනෙක් තමන්ව කොච්චර විශ්වාස කරනවද තමන්ගේ ගෝල් එක සහ මං විශේෂයෙන්ම හිතන දෙයක් තමයි ලීඩර් කෙනෙක් ලොකුවට හිතන්න ඕනේ. මොකද එයා ලොකුවට හිතුවොත් තමයි එයාගේ යට ඉන්න ටීම් එකට ලොකු දේවල් කරන්න පුළුවන්. මම එක්සැම්පල් එකක් ඉදිරියට ගත්තොත් එහෙම සුරංජිත් හිතන්නකෝ මට තියෙන පුංචි ගෝල් එකක්. මට 2030 වෙද්දි 100ක වගේ පොඩි ටීම් එකක් හදාගෙන මට සාපේක්ෂ ඉන්කම් එකක් තියාගෙන ඉන්න මම ප්ලෑන් කරොත් මාව හොයාගෙන එන අයගේ ඩ්‍රීම් එක පොඩි වෙනවා. හැබැයි මම ලොකුවට දකිනකොට ලොකුවට හිතනකොට මං හිතන්නේ මගේ මාව හොයාගෙන එන මාත් එක්ක වැඩ කරන අයගේ හීනත් ලොකු හීන. ඒතර මම හිතන්නේ හරි සතුටින් අපි දෙගොල්ලටම ලස්සන ගමනක් යන්න පුළුවන්. ඉතින් ඔය කාරණා ටික එකතු වුණාම මං හිතන්නේ ලීඩර් කෙනෙක් සක්සස් වෙනවා.